අපි කලින් වීඩියෝ එකක් කතා කරා කොහොමද මියුචුවල් ෆන්ඩ් එකක ඉන්වෙස්ට් කරන්න කියලා. ඉතින් මේ ඉන්වෙස්ට් කරාට පස්සේ මම ඔයාලට මේ වීඩියෝ එකේදී කිව්වා කලින් කරපු වීඩියෝ එකේදී මියුචුවල් ෆන්ඩ් එකක ඉන්වෙස්ට් කරාට පස්සේ ජීනි ඇප් එක හරහා කොහොමද මේක විත්ඩ්‍රෝ කරන්න කියලාත් මම පෙන්නන්නම් කියලා. ඉතින් ඔයාලට මම ඒකේ ලැබෙන පොලි අනුපාත මොන වගේ දේවල්ද මේකෙන් ඉන්වෙස්ට් කරපුවාම හම්බෙන්නේ මේ වගේ දේවල් මම කතා කරා. ඉතින් මම අද පෙන්නන්න යන්නේ ඔයාලට මේ මියුචුවල් ෆන්ඩ් එක ඔයාලා ඉන්වෙස්ට් කරාට පස්සේ කොහොමද මේක විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. ඉතින් මම මේ මියුචුවල් ෆන්ඩ් එකකින් ඉන්වෙස්ට් කරේ ජීනි ඇප් එකෙන්. ඉතින් මේ මියුචුවල් ෆන්ඩ්ස් කියන දෙයට ඔයා ඉන්ටරෙස්ටිං එකක් තියෙනවා නැත්නම් ඔයා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඉතින් ඔයාලට ස්ටාර්ටින් එකක් විදියට මේ මියුචුවල් ෆන්ඩ්ස් කියන ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ඕනම බැංකුවකට ගිහිල්ලා ඔයාලට මියුචුවල් ෆන්ඩ්ස් account එකකට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි බැංකින් සෙක්ටර් එකට આવොත් එහෙම සමහරට වැඩිපුර ගාණක් මියුචුවල් ෆන්ඩ්ස් එකකට ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉතින් මේ ජීනි ඇප් එක හරහා ඔයාට අවමේ රුපියල් 5000කින් වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම තව ඔයාලට ගොඩක් accounts තියෙනවා මියුචුවල් ෆන්ඩ්ස් වලට ඉන්වෙස්ට් කරන්න නැත්නම් ට්‍රේඩින් කරන්න. ඉතින් මේ දේවල් ඔක්කොම ජීනි ඇප් එකෙනුත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් කැල් account එක වගේ account වලිනුත් ඔයාලට මේවට ඉන්වෙස්ට් කරන්න. ඉතින් මෙන්න මේ වගේ මියුචුවල් ෆන්ඩ්ස් ඔයාලා ඉන්වෙස්ට් කරන්න කැමති නම් නැත්නම් ඔයා දැනටත් ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් නැත්නම් ඩයොග් ජීනි හරහා ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඉතින් මේ වීඩියෝ එකෙන් මම පෙන්නනවා ඔයාලට කොහොමද මේ ඉන්වෙස්ට් කරපු මුදලක් නැවත විත්ඩ්‍රෝ කරගෙන බැංක් account එකට ගෙන්න ගන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේ සම්පූර්ණයෙන් ඉන්වෙස්ට් කරන විදිය පෙන්නුවා. ඉතින් දැන් මම අද පෙන්වන්නේ විත්ඩ්‍රෝ කරන විදිය. ඉතින් කලින් වීඩියෝ එකේ link එකක් මම මේ උඩ දාලා තියන්නම්. ඔයාලට අදහසක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා මෙතෙන්ට ආවන්නත් පුළුවන් ඉන්වෙස්ට් කරන හැටි ඉඳන් මුල ඉඳන් අගට ඉගෙන ගන්න ඕනේ නම්. ඉතින් channel එකට අලුත් කෙනෙක් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. මොකද මේ channel එකේ ඔයාලට අවශ්‍ය කරන ඕනම ටෙක්නොලොජිකලි නැත්තම් ඔන්ලයින් බැංකින් සම්බන්ධව නැත්තම් IT රිලේටඩ් දේවල් අන්බොක්සිං මේ වගේ ගොඩක් දේවල් මේ channel එකෙන් ඔයාලට දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැනුම ඔයාලට නොමිලේ බෙදා දෙන්නේ. ඉතින් subscribe කරලා බලන්න. ඒ වගේම යාළුවෙක්ටත් share කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් පරණ වීඩියෝ එකේ මම පෙන්නුවේ ඉන්වෙස්ට් කරන විදිය. දැන් පෙන්වන්නේ මම විත්ඩ්‍රෝ කරන. ඉතින් අපි බලමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට ගිහලා කොහොමද මේ ඉන්වෙස්ට්මන්ට් එක නැවත ඔයාගේ බැංක් account එකට පොලියත් එක්ක ලබා ගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට. ඉතින් ඔයාට මෙන්න මේ විදියට ජීනි ඇප් එකට ඇවිල්ලා මියුචුවල් ෆන්ඩ්ස් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඉතින් මියුචුවල් ෆන්ඩ්ස් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාට ඔන්න ඔයගේ ඉන්වෙස්ට්මන්ට් එක පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතන විත්ඩ්‍රෝ කියන එකට යන්න. ඉතින් විත්ඩ්‍රෝ කියන එකට ගියාට පස්සේ ඔයාට account number එකක් දාන්න තියෙනවා. ඔයාට ලංකාවේ ඕනම බැංකුවකට මේක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් මම ඩයලොග් ෆයිනෑන්ස් account එකක් මම හදාගෙන තියෙනවා සේවිංස් එකක් ජීනි ඇප් එක හරහා. ඒක ගැනත් මම වීඩියෝ කරලා තියෙනවා. ඒවත් බලන්න. ඉතින් මම ඩයලොග් ෆයිනෑන්ස් එකටම මම ගෙන්න ගන්නවා. ඉතින් මගේ account number එක දාලා මම මෙන්න මේ විදියට පල්ලෙහාට බැංක් එක මොකද්ද බ්‍රාන්ච් එක මොකද්ද කියලා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම රික්වෙස්ට් කරනවා. ඉතින් ඔයාලට මෙන්න මේකේ OTP එකක් එනවා වෙරිෆයි කරගන්න ඔයාගේ රෙජිස්ටර්ඩ් මොබයිල් නම්බර් එකට. ඒ කියන්නේ ඔයාගේ බැංක් account එකට දීලා තියෙන ෆෝන් නම්බර් එකට ඔයාලට OTP එකක් එනවා. ඉතින් account එක වෙරිෆයි කරගන්න සහ ඔයාගේ ආරක්ෂාව තහවුරු කරගන්න තමයි මේ OTPs එවන්නේ. ඉතින් මේ OTP එක ඔයාලට මෙතන ලබා දීලා රීසෙට් කියන බටන් එක දෙන්නයි තියෙන්නේ. ඉතින් බලමු OTP එක ආවට පස්සේ මේ රීසෙට් බටන් එක දාලා. OTP එක ආවා. ඉතින් මම ඒක දාලා මම මේ රීසෙට් කියන එක දෙනවා. ඊට පස්සේ withdrawal account එක confirm වුණා. ඊට පස්සේ තියෙන ඔයාට අදාළ amount එක පල්ලෙහාට පුරවන්න ඕන option එක ඇවිත් තියෙනවා. ඉතින් ඔයා කීයක්ද withdraw කරන්න කියලා ඔයාගේ account එකෙන් ඔයාලා පොලියත් එක්ක එකතු වෙලා තියෙන ගාන බලලා ඔයාට පුළුවන් මෙතනින් දාගන්න. ඉතින් ඔන්න මම මගේ ගාන දාලා මම දැන් මේක withdraw කරනවා. ඉතින් මේක withdraw කරාට පස්සේ නැවතත් ඔයාට OTP එකක් එනවා. ඉතින් මේ OTP එකත් ලබා දෙන්න. ඉතින් මේක ලබා දුන්නාට පස්සේ ඔන්න ඔයාට මේක දාලා ඉවරලා රීසෙට් කරපුවා ඔන්න withdraw request එක successful වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි mutual fund එකේ හරිම පහසුවෙන් ඔයාට withdraw කරගන්න. ඉතින් පහසුවෙන් ඉන්වෙස්ට් කරා වගේම පහසුවෙන් withdraw කරගන්නත් පුළුවන්. ඉතින් ඒකයි මේ Genie app එකේ තියෙන වෙනස. ඉතින් ඔයාත් මේ Genie app එක පාවිච්චි කරලා බලනකොට ගොඩක් දේවල් මේකේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ට්‍රේඩින් කරන්න, ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න මේ සියලුම දේවල් මේකේ තියෙනවා. ඉතින් මගේ ස්ටොක් මාකට් account එකකුත් මේකේ තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාට ගොඩක් දේවල් මේකේ කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාට මොනවා හරි නොතේරෙන තැන් තිබුණා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරලා අහන්න. ඒ වගේම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මාව WhatsApp හරහා
කන්ටැක්ට් කරගන්න. ඒ වගේම අපේ evaonline.lk වෙබ්සයිට් එක තියෙනවා. ඒකට ගිහිල්ලත් ඔයාලට පුළුවන් මගේ කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගන්න. නැත්නම් මගේ YouTube channel එකට නැත්නම් මගේ eva online FB page එකට මේ සියලුම දේවල් වලට ඔයාලට ඇවිල්ලා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් කින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝස් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න.